හොඳයි කවුරුත් සාදුකාරයක් දෙන්න. තවත් තතාවක් සාදු කියන්න. තවත් තතාවක් සාදුකාරයක්. වැඩමුවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, මේ පින්වත් හැම දිනම අද දවසේදී බෝවත්ත අඟුලිමාල මහසෑ විහාරයට සහසම්බන්ධ වෙලා සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය බොහෝ පිනැති මහා එරිදිමත් මහා ගුණ කදම්බයක් දරා වැඩ සිටිය නිකලස් මහා මුනිවරයන් වහන්සේ නමක් වූ පින්ඇති අඟුලිමාල මහා රහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ඉදිවුණ මේ අඟුලිමාල මහසෑ විහාර පිම්බිමේ ඉඳගෙන ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්‍යයට මෙත් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසු දහසක් ධර්මස්කන්ධයෙන් විදක් සත්පුරුෂ ලීලාවෙන් ශ්‍රවණය කරන්නට. ඉතින් මේ අනුව පින්වතුනි, මීට වර්ෂ එකහමාරකට මත්තෙන් අපේ ආනමඩුව ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කරුණාතිලක මහත්මයා සහ තවත් ඒ අයත් සමග එක්වුණ කිහිප දෙනෙක් පුංචි WhatsApp සමූහයකින් හදාගත්ත පුංචි සංවිධානයක් එක්ක අපි මේ ලස්සන ගෲප් එකක් හදාගත්තා. ඉතින් මේ සමූහයේ ඉස්සරොම හිටියේ 15 දෙනයි. අපි මුල්ම පින්කම කළේ ස්වාමීන් වහන්සේ ස්වර්ණමාලි මහසෑ පිම්බිමේ දහවල් දානමය පින්කම. එදායේ සම්බුද්ධ පූජාවට අපිට සම්බන්ධ වෙලා හිටියේ 25 දෙනයි. ඉතින් අද අපි හරි සතුටු වෙනවා මේ පින්කම දිහා බලනකොට. අද මේ පින්කම බොහොම සතුටු වෙන්න පුළුවන් හේතුව තමයි අපි බලාපොරොත්තු නොවුණු ප්‍රමාණයේ මහා ජනකායක් තථාගතයන් වහන්සේගේ දහම්සරේ විඳින්න බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වීම පිළිබඳව. ඇත්තටම කියන්න කාරණා ගොඩාක් තිබුණත් ඊට කාල වේලාව නෙමෙයි. අපි ප්‍රසන්න කරුණාතිලක මහත්මයාත් තව කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේ පින්කම මේ විදිහට සංවිධානය කරගන්න පුංචි යෝජනාවක් කළා. ඒ යෝජනාව කරලා දැන් මාස 2ක් විතර වෙනවා. අපි මීට පෙර දිනයක ඒ දින යොදාගත්තේ. ඉතින් මේ දින යොදාගෙන කටයුතු කරාට පස්සේ පසුගිය ආපදා තත්ත්වයට එක්ක දිට්වා ඒ ආපදා තත්ත්වයට එක්ක මේ පින්කම කල් දාන්න සිද්ධ වුණා. ඉතින් මේ පින්කම කල් දැමීමත් එක්ක නැවත අපි දිනයක් ගන්න බොහොම අසීරුතාවයටපත් වුණා. අපේ දේශකයන් වහන්සේගෙන් විවේක වේලාවක් තීරණය කරලා ගන්නවා කියන්නේ බොහොම අසීරුයි. මොකද උන්වහන්සේ දැන් ලංකාව පුරාම විහාරස්ථානවල වගේම ආගමික ස්ථානවල දේශනාවලට වැඩම කරන නිසා. ඉතින් අපිට කෙසේ හෝ වේවා පුංචි අවස්ථාවක් ලැබුණා අද දිනය, මේ අද 20 වෙනි දිනය. ඉතින් අපි මේ පින්කමට මේ තරම් ලෑස්ති වුණේ නැහැ. ඇත්තනම දකින්න ඇති මාත් ටිකක් අද කලබලෙන් හිට මෙහෙට දිව්වා. වැඩම කරාට වඩා චුට්ටක් වේගෙන් යන්න උනා පින්කම ලෑස්ති කරගන්න ඕන නිසා. ඉතින් අපි ඇත්තටම ලෑස්තුනේ 4000ක් පමණ පිරිසක් සම්බන්ධ වෙයි කියලා. අපි මේ අසපුවේ ධර්මශාලාව පිරෙන්න පිරිසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. අපි බොහොම සීමිත ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්නේ. අපි බස් 12ක් පමණක් අපි පින්කමට සම්බන්ධ වෙයි කියලා ඉන්නකොට අද මම හිතන්නේ මේ අසපුව පුරා මේ මහා සෑ පිම්බිමෙත් මේ අසපුව ඇතුළේ ධම්සභා මණ්ඩපෙත් මහ විශාල ජනකායක්. මම හිතන්නේ ගණනින් ගත්තත් 8000ක් ඉක්මූ 10000කට ආසන්න හෝ ඉක්මූ මහ විශාල පිරිසක් සදහැවත් පිරිසක් මේ ධර්ම දේශනාව අහන්න සම්බන්ධ වෙලා තිබෙනවා. අපි හරි සතුටු වෙනවා මහමෙවුනා භාවනා අසපු සංජිතේ පින්ෙදී අපේ ගුරු දේව ස්වාමීන් වහන්සේ නිසා මම දන්නේ අපි බණක් ධර්ම දේශනාවක් සංවිධානය කරනකොට බොහොම අසීරුතාවලටපත් වෙනවා ප්‍රචාරය කරගන්න. අපි පුංචි පෝස්ට් එකක් හැදුවේ
ඒ පෝස්ට් එක හදලා එක පෝස්ටුවක් තමයි දැම්මේ FB මාධ්‍ය ජාලයට. අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ලංකාව පුරා මම මේ ධර්ම දේශනාවකට වැඩිය මේ ළඟදී කඩුවෙල. එතකොටත් කඩුවෙල පැත්තෙත් හැමතැනම බැනර ගහලා ගොඩාක් අය දැනුවත් කරලා. එතකොට අපි දන්නේ අපේ නම් ගම විස්තර සංවිධානයේ මුකුත් නැහැ. අසපුව සහ වේලාව දිනේ වඩින ස්වාමීන් වහන්සේ පමණක් අපේ ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කරලා බැනර් හැමතැනම ගහලා තිබුණා. ඉතින් අපි කවුද කරේ කියලාවත් දන්නේ නැහැ අද වෙනතුරාවට. අපිට ගොඩාක් අය උදව් කළා. ඇත්තට මේ පින්කම විශාල පිරිවැයක් වියදම් කරලා මේ වෙනකොට ලෑස්ති වුණේ. අනිත් පුංචි හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා වෙනුවෙන් අපේ සමූහයේ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන්න වෙනවා. මොකද අපි සංවිධානයේ උනේ 4000කට විතර පමණ පුංචි පිරිසකට. ඉතින් අතපසු වීම වෙන්නට පුළුවන්. ඉතින් ඔය ආකාරයෙන් අපි පින්කම සූදානම් කළේ. අද උදෑසන අපි කැඳ කිරි ආහාර අවුල්පත් සමග සම්බුද්ධ පූජාව සබ්දෙහි විසි පූජා මැදදී පැවැත්තුවා. ඒ වගේම උදෑසන ඒ කිරි ආහාර පූජාවෙන් පසු ඒ කැඳ පූජාවෙන් පසුව පළවෙල පූජාවත් පළතුරු පූජාවත් සිද්ධ කළා. එම පූජාවෙන් පසු අපි උදෑසන ඒ මහසෑයට කංචුක පූජාව පැලැන්දුවා. ඒ වගේම දහවල ඒ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව අපි බොහොම පුංචිවට ලෑස්ති වෙන්නේ දහස් පෙතියමල් බොහොම පුංචි ප්‍රමාණයක් අපිට වත්තකින් ලැබෙනවා කියලා කිව්වේ. සාමාන්‍යයෙන් 2-3000ක් අපි ලෑස්තිනේ පාත පේසාවලල්ල බොහොම ලස්සනට සරසන්න විතරයි. නමුත් මේ පින්කම ලෑස්ති වෙලා අද වෙනකොට දහස් පෙතියමල් විශාල ප්‍රමාණයක් සයනහස අපිට ලැබුණා. අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂයක් විතර වගේ. දැනට ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඊට වැඩිපුර අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ අඟුලිමාල මහා රහතන් වහන්සේගේ ආශ්චර්යමයි මම නම් හිතන්නේ ඊට වඩා දෙයක් නෑ. සාදු සාදුන් වහන්සේට අපගේ নমස්කාරයම වේවා. ඒ වගේම අපි සූදානම් වුණා නිල් මහ නෙල් ඕලු ඒ වගේම මේ අනිකුත් මල් පූජාවන් අපි පුංචි ප්‍රමාණයක් ඒත් ලෑස්තිනේ. අද මේ පින්කමට විශාල ප්‍රමාණයක් අපි 5000ක් වගේ ලෑස්තිලා හිටියේ. දැන් 25000ත් ඉක්ම මල් ප්‍රමාණයක් මේ විදිහටත් අපිට ලැබුණා. ඉතින් මේ වගේම හිතුවට වඩා මහ විශාල ප්‍රමාණයක් සහ සම්බන්ධ වුණා. ඒ ගැනත් බොහෝම සතුටු වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අපි ඖෂධ 108ක් බොහොම දුර්ලභ ඖෂධ වර්ග 108ක් ගෙනල්ලා මේ විහාරයේදීම බොහොම පිරිසුදුව තම්බාගෙන කටයුතු කරලා සම්බුද්ධ පූජාවන් තැන්පත් කරලා පූජා කළා. ඒ වගේම අනතුරු අෂ්ට පරිස්කාර සෙසු පිරිකර සැර යටි කුඩා ආදී සෙසු පිරිකර සියල්ලක්ම ගෙනත් මහා සෑය වහන්සේ ඉදිරියේ තැන්පත් කරලා පූජා කිරීම කළා. ඒ වගේම චතු මధుර ඒ වගේම පිරිසුදු මී පැණි ආදී බොහෝ පූජාවන් තැන්පත් කරලා පූජා කළා. ඉතින් මේ සම්බුද්ධ පූජාවන් වල බලය නම් අපි සූදානම් වුණේ පුංචි පින්කමකට. නැවතත් මම කියනවා මේ මහා පින්කමක් බවට පරිවර්තනය වුණේ තථාගත සම්බුද්ධ ශාසනයේ වැඩ සිටියා වූ නිකලෙස් ගුණ ඇති ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මහා ආශ්චර්ය බලය නිසාමයි. මහා සද්ධාන්ත ඇතුන් පවා දමනිය පින් ඇති උත්තමයන් වහන්සේගේ ගුණයට අපි හැම දිනාගේම වන්දනාව වේවා. ඉතින් එසේනම් තවත් කාල වේලාවක් ගන්නෙ නෑ. අපේ සත්පුරුෂ පින් කැල එක් පින්කරමු එක්ක අපි සත්පුරුෂ කැලේ 17 වෙනි පින්කම වශයෙන් සිදු කරන මේ පින්කම සඳහා අපි බොහෝවත් මහමෙවුනා භාවනා අසපුව යෝජනා කර තීරණය කළ ගත්තේ. ඉතින් ඒ අනුව අපේ අසපුවේ සංඝෝපස්ථායක ස්වාමින් වහන්සේ අපිට නොපිරිහෙලා ඒ කටයුතු වලට අවස්ථාව සලසලා දුන්නා. අනේ වගේම අපේ අසපුව ඇතුළත සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේත් සමග මේ අසපුවේ වැඩ වාසය කරන ලබන මේ අසපුවේ වත්බාර වෙන ස්වාමින් වහන්සේලා සහ කුටි සෙනසුන් පනවන ස්වාමින් වහන්සේලා ඒ වගේම චෛත්‍ය වහන්සේගේ වත කරන ස්වාමින් වහන්සේ චෛත්‍ය වහන්සේ මහසය බාර වෙන ස්වාමින් වහන්සේ ඇතුළු වගේම මම පුංචි කාලේ අපිත් එක්ක පිරිවෙන් අධ්‍යාපනය හදාරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් අසපුවේ මෙම අසපුවේ මහාන වෙලා මෙහි වැඩ ඉන්නවා. මතුරට ඥානදජ ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අපිත් එක්ක පුංචි කාලේ අධ්‍යාපනය ලැබපු හාමුදුරු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේත් අපිට බොහෝ උපකාර කළා. ඉතින් මේ ආදි වශයෙන් අපි ලස්සන පින්කමක් ලෑස්ති කළා. ඉතින් මේ පින්කමේ මෙතම් පටන් මේ මිහිරි දහම්සරයෙන් තථාගත සරයෙන් මේ සියලු දෙනාගේම දෙසවන් සනසාලන්නට පින් ඇති
මේ ලංකා රාජ්‍ය පුරා මේ වෙනකොටත් මහ විශාල විදිහට මහා ජනකායගේ ඇල්ම බැල්ම ඇතිව හැම දිනාගේම කීර්ති ආදරය ඇතිව ප්‍රශංසාවෙන් නැතුව කටයුතු කරන පින් ඇති නම කියන්ට අවසරයි අංකුමුරි අමිතදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙතෙන් පටන් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරගෙන යන හැටියට අප වෙනුවෙන් අඩුපාඩුවක් වුණා නම් ඒ සියල්ලක්ටම සමා වෙලා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපි හැමදෙනාමත් එක්වර ආරාධනා කරමු සාදු කියලා